ආයිබෝන් හැමෝටම. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ බිත්තර දාන කුකුළු වර්ග වලට දෙන්න පුළුවන් අපිට ඊටාම අඩු මුදලකින් ලබා ගන්න පුළුවන් අතරේක කෑමක් ගැන. මොකද වර්තමානයේ වන විට කුකුල් කෑම වල මිල ඊටාමත් ඉහළයි. ඉතින් ඒ නිසා කුකුළු පාලනය ගොඩාක් දුෂ්කරයි. ඒ වගේම පාඩුයි. ඉතින් අපිට ඒ ගැටලු වලින් මගහැර ගන්න පුළුවන් කුකුළුන්ට අතරේක කෑම පාවිච්චි කරලා. ඉතින් කියන්න ඕනේ අපිට කැමති කෑම වර්ග කුකුළුන්ට දුන්නා කියලා අපිට බලාපොරොත්තු වෙන නිෂ්පාදන අපිට ලබා ගන්න බෑ. ඒ නිසා අපි නිවැරදි ගැළපෙන අතිරේක ආහාර සතුන්ට දෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් කුකුළු කෑම වලට යන වියදම අඩු කරලා ඉහළ නිෂ්පාදනයක් ලබා ගන්න. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම් රුපියල් 5ක් වගේ ඉතාමත් අඩු මුදලකට අපි කොහොමද බිත්තර කුකුළු, ගම් කුකුළු වගේ බිත්තර නිෂ්පාදනය කරන කුකුළු වර්ග සඳහා අතිරේක ආහාරයක් ලේසියෙන්ම දෙන්නේ කියලා. ඉතින් ඒ නිසා වීඩියෝ එකේ අවසානයේ දක්වා රැඳී සිටින්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ ඊටමත් අඩු මුදලකට අපිට දෙන්න පුළුවන් අතිරේක ආහාරය තමයි. ඉතින් ඇත්තටම ගොඩාක් අය කුකුළුන්ට වී දෙන එක හොඳයි කියලා දන්නවනේ. ඒත් ඇත්තටම හරියට කොහොමද මේ කුකුළුන්ට වී දෙන්නේ කියලා ගොඩාක් අය දන්නේ නැහැ. ඉතින් වී නිවැරදිව දුන්නේ නැත්නම් වී වල තියෙන පෝෂක සියල්ලම අපිට බලාපොරොත්තු වෙන විදිහට සතුන්ට ලබා ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට බලාපොරොත්තු වෙන නිෂ්පාදනයක් ලබා ගන්න හැකියාවකුත් ඇති වෙන්නේ නැහැ. ඉතින් මම අද කියලා දෙන්නම් කොහොමද අපි කුකුළුන්ට වී දෙන්නේ කියලා. මොකද අපි ආවට ගියාට මේ කුකුළුන්ට වී දුන්නා කියලා අපිට බලාපොරොත්තු වෙන ප්‍රතිඵල අපිට ලබා ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම මේ වීඩියෝ එකේ කියලා දෙන්නම් මේ කුකුළුන්ට කොහොමද මේ වී දෙන්නේ කියලා. ඉතින් ඒ නිසා වීඩියෝ එකේ අවසානයේ දක්වා රැඳී සිටින්න. ඉතින් වී ගත්තාම වී වල ඛනිජ, විටමින්, තන්තු සහ ප්‍රෝටීන් වලින් පොහොසත් ධාන්‍ය වර්ගයක්. ඉතින් මේ වී වල තියෙන පෝෂක අපේ සතුන්ට ලබා දුන්නොත් අපිට පුළුවන් සතුන්ගේ බිත්තර නිෂ්පාදනය වැඩි කරගන්න. ඒ වගේම බිත්තර වල ක්වොලිටි එකත් වැඩි කරගන්න. ඒ වගේම අපිට තවත් පුළුවන් සතුන්ගේ සෞඛ්‍යයත් යහපත් කරගන්න. ඉතින් මේ වී වල තියෙන පෝෂක අපේ සතුන්ට දෙන්න පුළුවන් වුණොත් ඉහත කීව ප්‍රතිලාභ අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. නමුත් තියෙන ප්‍රශ්නය තමයි සාමාන්‍යයෙන් වී වල පයිටික් ඇසිඩ් වගේ සංයෝග තියෙනවා. ඉතින් මේවා මගින් කරන්නේ වී වල තියෙන පෝෂක සතුන්ට අවශෝෂණය එහෙම නැත්නම් ලබා ගන්න දෙන්නේ නැතුව රඳවා ගන්නවා. ඉතින් එතකොට අපිට මේ වී සතුන්ට දුන්නා කියලා අපේක්ෂා කරන ප්‍රතිඵල ලබා ගන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ වී දෙනවා නම් නිවැරදි ක්‍රමයට සකසලා තමයි සතුන්ට දෙන්න වෙන්නේ. ඉතින් අපි දැන් බලමු කොහොමද සතුන්ට නිවැරදිව වී දෙන්නේ කියලා. ඉතින් අපි ඉහත කීව ගැටලු මගහරවා ගන්න අපි සතුන්ට වී දෙන්න ඕනි බාගෙට පැල කරලා. ඒ කියන්නේ මෙහෙමයි. අපි ඉස්සෙල්ලාම වී අරගෙන වතුර දාලා වතුරෙන් පොඟවනවා. සාමාන්‍යයෙන් මේක සඳහා පැය 12ක් වගේ කාලයක් අපිට ගත වෙනවා. ඉතින් ඊට පස්සේ පොඟවපු වී අරගෙන මේ වගේ වතුර ඉවත් කරලා මේ වගේ උරේකට එහෙම නැත්නම් ගෝණියකට දාලා අඳුරු සිසිල් තැනක ගොඩ ගහලා තියන්න ඕනේ. ඉතින් ඒ වගේම මේකට අවශ්‍ය උෂ්ණත්වය දෙන්න අපිට පුළුවන් ඒක උඩින් බරක් සහිත ගල් වගේ දෙයක් තියන්න. ඉතින් ඒ සඳහා මම මේ ගල් පාවිච්චි කරනවා. ඉතින් මේ විදිහට දවස් දෙකක් තියන්න ඕනේ. ඉතින් ඒ වගේම දවසකට එක සැරේ ගානේ මේ උරේ විවෘත කරලා වතුර එක් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔය විදිහට දවස් දෙකක් ගොඩ ගහලා තිබ්බාම ඒ වී පැලවෙනවා. ඉතින් අපිට පුළුවන් මේ පැලවි අපේ සතුන්ට දෙන්න. ඉතින් මෙහෙම පැල කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ පැලවි සතියක් වුණත් තියාගන්න. ඉතින් එහෙම සතියක් විතර තියාගුණොත් අපිට පුළුවන් සතුන්ට මේ පැලවි දෙන්න. ඉතින් ඇත්තටම මෙහෙම පැලවි දීපුවාම අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවද? ඉතින් අපි ඉස්සලාම කීවනේ මේ වී වල පෝෂක රඳවා ගන්න පයිටික් ඇසිඩ් වගේ සංයෝග තියෙනවා කියලා. ඉතින් ඒ අහිතකර සංයෝග මෙහෙම පැල කරපුවාම අඩු වෙනවා. ඉතින් එතකොට අපිට පුළුවන් මේ වී වල තියෙන සියලුම පෝෂණය අපේ සතුන්ට දෙන්න. ඉතින් ඒ වගේම මේ පැලවි වල එන්සයිම් ක්‍රියාකාරීත්වයත් හොඳින් සිදු වෙනවා. ඒ කියන්නේ එන්සයිම් ක්‍රියාකාරීත්වය ආරම්භ වෙලා තියෙන්නේ මේ පැලවීමත් සමග. ඉතින් ඒ නිසා මේ පෝෂක ද්‍රව්‍ය සතුන්ට පහසුවෙන් උරා ගැනීමට ඒක උපකාරී වෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ කිකිලියන්ට බිත්තර නිෂ්පාදනයට ප්‍රෝටීන් එහෙම නැත්නම් ඇමයිනෝ අම්ල ඕනි කියලා. ඉතින් මෙහෙම පැලවි වල ඇමයිනෝ ඇසිඩ් ප්‍රමාණය ගොඩාක් ඉහළයි. ඉතින් ඒ නිසා සතුන්ගේ බිත්තර නිෂ්පාදනය ඉහළා ගියා පවත්වා ගැනීමට උපකාරී වෙනවා මේ පැලවි දීපුවාම. ඉතින් ඒ වගේම මේ පැලවි වල විටමින් E වගේ ඇන්ටිඔක්සිඩන්ට් තියෙනවා.
ඉතින් මේ ඇන්ටිඔක්සිඩන්ට් උපකාරී වෙනවා මේ සත්තුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යහපත්ව තියාගන්න. ඉතින් එහෙම වුණාම සත්තුන් පහසුවෙන් ලෙඩ රෝග වලට ගොදුරු වීමේ අවදානම් අඩු වෙනවා. ඉතින් ඒ නිසා මේ වී වලින් ප්‍රතිලාභ ගොඩාක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් මම ඔය කීවා වගේ විශාල ප්‍රතිලාභ රැසක් අපිට මේ පැලවී සත්තුන්ට දීපුවම ලබා ගන්න පුළුවන්. හරි, දැන් මම කියන්නම් කොපමණ ප්‍රමාණයක් අපි දවසකට අපේ කිකිලියන්ට පැලවී දෙන්න ඕනිද කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් බිත්තර කිකිලියන්ට බිත්තර ග්‍රෑම් 120ක් වගේ දෙනවනේ. ඉතින් අපිට පුළුවන් මේ පැලවී ග්‍රෑම් 40ක්, ඒ වගේම බිත්තර කෑම ග්‍රෑම් 80ක් විතර මික්ස් කරලා සත්තුන්ට දෙන්න. ඉතින් එතකොට අපිට පුළුවන් බිත්තර කෑම සඳහා යන වියදම අඩු කරගන්න. ඉතින් ඒ වගේම නිදැල්ලේ එහෙම නැත්නම් හොයාගෙන කන ගම් කුකුල්ලු වගේ වර්ග වලට අපිට පුළුවන් ග්‍රෑම් 50ක් වගේ මේ පැලවී දෙන්න එක සතෙකුට. ඉතින් මේ විදිහට සත්තුන්ට මේ කෑම දීලා අපිට පුළුවන් කෑම වලට යන වියදම අඩු කරගෙන ඉහළ නිෂ්පාදනයක් ලබා ගන්න. ඉතින් ඔයාලට හිතෙනවා ඇති අපිට මේ පැලවීම විතරක් සත්තුන්ට දෙන්න බැරිද කියලා. මොකද මේ බිත්තර කෑම වල මිල අධික නිසා බිත්තර කෑම නොදී අපිට මේ පැලවීම විතරක් දෙන්න පුළුවන්ද කියලා ඔයාලා හිතනවා ඇති. ඉතින් ඇත්තටම කීවොත් පැලවී වලින් සත්තුන්ගේ වර්ධනය සහ නිෂ්පාදනයට අවශ්‍ය සියලුම පෝෂක ලබා ගැනීමේ හැකියාවක් නැහැ. කියන්නේ මේ පැලවී වල සත්තුන්ගේ වර්ධනයට නිෂ්පාදන සඳහා අවශ්‍ය සියලුම පෝෂක මේ පැලවී වල නැහැ. ඉතින් ඒ නිසා අපිට පැලවී විතරක් දීලා සත්තුන්ගේ මේ නිෂ්පාදනයට වර්ධනය සඳහා අවශ්‍ය පෝෂක සපයන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසායි අපි බිත්තර කුකුළු වර්ග සඳහා පැලවී සමග බිත්තර කෑම ලබා දෙන්නේ. ඉතින් ඒ වගේම හොයාගෙන කන ගම් කුකුළු වර්ග සඳහා හොයාගෙන කනවට අමතරව පැලවීත් ලබා දෙන්නේ. ඉතින් ඒ නිසා අපිට පැලවී ආහාර අතිරේකයක් විදිහට තමයි පාවිච්චි කරන්න වෙන්නේ. මොකද මේ පැලවී සහ බිත්තර කෑම වලින් මේ සතුන්ට අවශ්‍ය වර්ධනයට සහ බිත්තර නිෂ්පාදනය සඳහා අවශ්‍ය පෝෂක ලැබෙනවා. නමුත් අර පැලවී විතරක් දීපුවම මේ අවශ්‍යතාවය සපුරා ගැනීම හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා මේ කෑම වර්ග දෙකම ලබා දීපුවම අපිට පුළුවන් මේ සතුන්ගේ වර්ධනය සහ නිෂ්පාදනය සඳහා අවශ්‍ය පෝෂක වර්ග නිරර්ධව ලබා දෙන්න. ඉතින් ඒ නිසා අපිට මේ පැලවී ආහාර අතිරේකයක් විදිහට තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් වී කිලෝග්‍රෑම් එකකින් සත්තු 20කට 25කට වගේ දවසකට පැලවී දෙන්න පුළුවන්. ඉතින් එතකොට එක සතෙකුට රුපියල් 4ක් 5ක් වගේ මුදලක් තමයි අපිට අතිරේක ආහාර සඳහා යන්නේ. ඉතින් මම ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම් කුකුල්ලුන්ට දෙන්න පුළුවන් ප්‍රෝටීන් අධික, ඒ වගේම අපිට පහසුවෙන් අඩු වියදමින් හොයාගන්න පුළුවන් අතිරේක ආහාර ගැන. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මම මේ වෙනකොටත් කුකුල් පාලනය ගැන ගොඩාක් වීඩියෝ ගෙනලා තියෙනවා. කුකුල් සෙම, කොක්සිඩියෝසිස් වගේ විවිධ රෝගී තත්ත්වයන් වලට අදාළව මම බෙහෙත් කරන විදිය, ඒ වගේ රෝග ලක්ෂණ ආදී වශයෙන්ොත් මම වීඩියෝ ගෙනලා තියෙනවා. ඉතින් මේ වීඩියෝත් ඔයාලට පුළුවන් බලන්න. ඉතින් ඒ වගේම මම ඉස්සරහට තවත් වැදගත් වීඩියෝ ගොඩාක් ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම අර බ්‍රොයිලර් පාලනය ගැන 30 වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එක subscribe කරලා තියන්න. ඔයාලට වැදගත් වේවි ඔයාලගේ කුකුල් පාලනය ආශ්‍රිතව ඇතිලා තියෙන ගැටලු, ඒ වගේම ඇතිවෙන ගැටලු වලට විසඳුම් ලබා ගන්න. ඉස්සරහටත් වැදගත් වීඩියෝ ගොඩාක් ගෙන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම සුබ දවසක්.